අම්මා දුරගත්ත විතරනේ අනේ. ඇත ඒකනේ. නම්බර එක කොහෙන්ද? මටද ඔව්. ගිරවා දුන්නේ. අනේ මුත්තෝ ගියාංග කවුද නම්බර එක දුන්නේ කියලා අහන්නේ. එකේ මොනවද අනේ කියන්නේ? හරිම නරකයි. හරිම නරකයි. නම්බර එක දුන්න කෙනා කිව්වොත් අර සංවර මුලින් හිටපු සංවර මිනිස්සයා එයි. නැත්නම් ඉතින් උන් නම්බර් තමයි. මට ෆෝන් නම්බර් එක ගැන කියද්දි සින්දුවක් මතක් වෙනවා. මම එකෙන් කෑල්ලක් කියන්නද? නෑ ඕනේ කටවහන් ඉන්න. චූටි කෑල්ලක් කියන්නම්කෝ අනේ. නෑ මං ඒ ඕනේ. කෑල්ල මට කියන්න අවසර ලබා දුන්නොත් මං කවුද දුන්නේ කියලා කියනවා. හෙලෝ. ඔව් කියන්න. This call is now being recorded. කෝල් එක රෙකෝඩ් කරන්න එපා. මට එතකොට නෑ නොටිෆිකේෂන් නෑ එකක් ඒක එනවා. ඔටෝ රෙකෝඩ් ඕනුනේ. එහෙනම් ඕෆ් කරන්නකෝ රෙකෝඩින් එක. හරි ඔෆ්. Call recording has now ended. ඔයා නම් මගේ හොඳ ෆෝන් එකේ ළමයි. ඔටෝ කෝල් රෙකෝඩ් වෙනවා. ඇත්තද? ඕනේ. ෆෝන් එක Xiaomi නේද? ඈ? ෆෝන් එක Xiaomi එකක් නේද? ඒ කියන්නේ මොකද්ද? ජාතියානේ. ෆෝන් එකේ ආගම මොකද්ද? දන්නේ අප්පා. අර මට ෆෝන් එක ගැන කිව්වම ෆෝන් එකේ මොකද? ජාතිය Redmi. මං හිතන්නේ ආගම තමයි A2+ කියන්නේ නේද? Redmi කියන්නේ Xiaomi කම්පැනි බ්‍රෑන්ඩ් එකක්. මං හරි. දන්නේ මොකද මේ දන්නේ ෆෝන් එකේ මේ පෙන්වන්නේ එහෙමයි. මං අර ෆෝන් එක ගැන මේ දුරකථන අංකය ගැන ඔයා විමසද්දි මට ඒ ගැන මතක් වුණ සින්දුව මොකද්ද දන්නවද? අර තියෙන්නේ ජෝතිබාලගේ සින්දුවක්. අමතන අංකෙ මගේ අවහිර කරලන්නට ඔබ වට ඒ තරමට වරදක් කෙරුවද මම පොඩි හරි ආදරයක් ඇතිනම් මේ මාගෙන තව එක පාරක් හරි ඇවිදිල්ලා යනවද තව එක පාරක් චුටි පහල හරි වලේ නැගිටලා එළු මරලා. ජෝතිබාල වලෙන් නැගිටලා ඇවිල්ලා වගේ නේද? ඔව් අනේ. මං ඒකනේ කිව්වේ මට සම්මානයක් දෙන්න බෑද ගෙදර තියාගන්න. සම්මානයක් යෝ මට සම්මාන හම්බෙලත් නෑ. ඔයාට හම්බෙලත් නැද්ද? නෑ නෑ මට තමයි ඔයාට සම්මානයක් දෙන්න දෙන්නේ. නෑ. ඔයාට මොනවද තියෙන කුසලතා? කුසලතා නෑ මට. මට නම් කුසලතා ගොඩක් තියෙනවා. හ්ම්. එකක් ඔයා ළඟදිම දැනගන්නවා මට ෂුවර්. දැන් දැනගෙන ඉන්නේ උඹට මොංගල් කියලා. ඇත්තමයි කියන්න. සත්තයි කියලා මෙතන ස්ථීර කරන්න. ඔයා සත්තයි කියන මං ස්ථීර කරන්න. හෙලෝ ඇත්තට නම්බර එක කොහෙන්ද? දුරකථනයකින් මම ඔබ අමතමි අපි හමු වේවි කියා. ලස්සනයි නේ සින්දුව. මට ෆෝන් ගැන නම්බර් ගැන ඕන තරම් සින්දු තියෙනවා. ආනේ ඒක නේද බලන්න. අනිවාර්යෙන් බලන්න මං කොච්චර ඩිසිප්ලින් තියෙන මිනිස්සෙක්ද කියලා. මේකයි. මං දන්නවා ඔයා සර්ප්‍රයිස් වෙලා නේද ඉන්නේ. යයි. ඒකනේ actually I am very happy. Hello? කියන්නේ? You know actually I am very happy. මට ඉංග්‍රීසි බෑනේ. You know English? මට ඉංග්‍රීසි බෑ. Really? I teach with you. මන් දන්නේ සිංහල විතරයි. ඒකත් හරියට බෑ. ඒකත් බැයිද? ඒකත් බෑ. සිංහල ඕඩියට අකුරු කීයක් තියෙනවද? දන්නේ. දන්නේ නැනේ නේද? දන්නේ. ඔයගොල්ලෝ ගෙදර බල්ලා ඉන්නවද? සිංහල හෝඩියට අකුරු කීයක් තියෙනවද කියලා නේද අහුවේ? ඔව්. අහගන්න පාඩම. කීවසරද ඉන්නේ? මම 2 වසරේ ඉන්නේ. මට තාම හෝඩිය උගන්නලා නැහනේ. අනේ පුතේ ඔයා කියලා ලොකු වැඩි. මට සිංහල පාඩමක් කියලා දෙන්නද හදන්නේ? යා. ගොඩ කාලෙකින් ඉගෙන ගත්තෙත් නැහැ කමක් නැහැ කියලා දෙන්න මං අහන් ඉන්නම්. සිංහල හෝඩියට කියනවා. හරි. හරිද? හරි. කුරු 60. 60ක්. ව්‍යංජන කීයද? ස්වර කීයද? මාත්‍රා කීයද? ස්වර 18යි ව්‍යංජන 42යි. ඔය ව්‍යංජන අපිට බෙදා ගන්න බැයි දන්නේ නැහැ නේ බත් කද්දි. ව්‍යංජන නෙමෙයි ස්වර බෙදනවා කොටස් තුනකට. ලොකු ගුරු මිශ්‍ර කියලා. මන් නම් දන්නේ උච්ච තීව්‍ර මන්ත්‍ර කියලා විතරයි. ආයේ මියුසික් වලට තියෙන්නේ. එහෙමද? හ්ම්. ජන්වට ගොඩක් ස්තුතියි මන් දැනුවත් වුණා.
දැනුවත් නෑ. හරි දැන් මට පාඩම කියලා දෙන්න. ලුහු කියන්නේ කෙටි ස්වර. කෙටි ස්වර තියෙනවා. හ්ම්. ආ ඒ කෙටි කියන්නේ කෙටි ඇදෙන්නේ නැතිව. ආ ඈ අනේ කුණුහරුප. ආ ඈ ඊ ඌ හරි. හරි. හරි ඉලු ඉලු ඒ ඕ. හරි. අනේ මට අපේ සර් කියලා දෙද්දිත් අපිට කුණුහරුප මතක් වුණා. ඒකින් නෝන්නේ. ඇයි සර් කියලා දුන්නේ සර් නරක මිනිස්සෙක්ද? අපේ සර්ට එච්චර වයස නෑ. හැබැයි කොල්ලෝ. ඔයාට කවදා හරි ටීචර් කෙනෙක් වෙන්න පුළුවන්. මම ටීචර් කෙනෙක්. ඇත්තට? යා. ඉතින් දැන් ඔයාට වයස කීයද? මම ටියුෂන් ටීචර් කෙනෙක්. ඒකනේ මම මේ බැලුවා තාම අවුරුදු 20ක්වත් නැතුව කොහොමද ටීචර් කෙනෙක් වුණේ කියලා. ඒ කියන්නේ මං ටීචර් කෙනෙක්. ටියුෂන් මට බැයිද හොඩිය උගන්වන්න ඔයාට? සිංහල දන්නේ නෑ. මම ජෝග්‍රෆි තමයි දන්නේ. ඔයා ජෝග්‍රෆි දන්නවද? ඔව්. මම නම් ජෝග්‍රෆි දන්නේ නැහැ මම භූගෝලය නම් දන්නවා. ඒ කියන්නේ ජෝග්‍රෆි කියන්නේ ඉංග්‍රීසි. ඇත්තද? ඔව් භූගෝලය කියන්නේ සිංහලෙන්. මම දන්නේ. තොඩර පාඩල් කියන්නේ මොකද්ද එතකොට? දන්නේ දන්නේ නැති එක ලොකු දෙයක්. මම වගේ භූගෝලය සම්බන්ධව ප්‍රශ්නයක් අහන්නද? ඔව් අහන්නද? ශ්‍රී ලංකාවේ ඔව්. දිගම ගඟේ පළවෙනියට නාපු එකාගේ තාත්තගේ නම මොකද්ද? ඒක ඉතිහාසයේ ප්‍රශ්නයක් නෙවෙයි. නෑ. මං ගඟක් ගැනනේ ප්‍රශ්නය අහුවේ. මෙහිමනේ ගංගක් ගැන හොනම් ගංගාවේ ක්‍රියාකාරීත්වය ගැන අහන්න ඕන. එහෙම නැත්නම් ගංගාව තියෙන ප්‍රදේශය ඒ වගේ දෙයක් තමයි භූගෝලය කියන්නේ. එතකොට ඉස්සෙල්ලාම ඔය මුල් කාලෙට යද්දී ඒක ඉතිහාසය වෙනවා. තේරුණා? ඒ කියන්නේ දැවට ගංගාවක ක්‍රියාකාරීත්වය ගැන දැන ගැනීමට අවශ්‍යයිද? මට අවශ්‍යයි දැනගන්න. ඇත්තටම කියලා දෙන්න මං හරි ආසාවෙන් අහන් ඉන්නවා. පොඩි ඉන්නේ. ඕකේ.